දැන් දේශීය පුවත්. රජයේ බලාපොරොත්තු ගමට ගෙන යාමේ සම්පූර්ණ වගකීම පැවරී ඇත්තේ පළාත් පාලන ආයතන වලටයි ජනපති පවසයි. ගමේ සංවර්ධනය පවතින්නේ ඔබේ අතේ. පළාත් පාලන ආයතන. ඉතින් ඔබේ වගකීම ගමේ ජනතාවගේ අවශ්‍යතාවයන් රජයේ බලාපොරොත්තු ගමට ගෙන යාම. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරයි කියන විශ්වාසය ඇතුවයි රජයක් ඔබ කෙරෙහි විශ්වාසය තියලා තියෙන්නේ. ජනතාවක් ඔබ කෙරෙහි විශ්වාසය තියලා තියෙන්නේ ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනගෙන ඔබ ඒ ඉටු කරයි කියලා. ගමේ පාර වේවා, ගමේ ජනතාවගේ සෞඛ්‍ය වේවා, පිරිසුදුකම වේවා, මේ හැම දෙයකදීම ඔබට විශාල වගකීමක් තියෙනවා. මේ අවුරුදු 5 ඔබේ හදවතට අත්‍යල්. පළාතේ තමන්ව පත් කරපු ජනතාව වෙනුවෙන් තමන්ගෙන් යුතුයකම හරියාකාරව ඉටු වුණාද? මයින් යන්න තිබිච්ච පාරවල්, බයිසිකල් යන්න බැරුව තිබිච්ච පාරවල් මේවා අපි හදලා දුන්නා. ඒ හදලා දුන්නේ අවංකවම ඒ ජනතාවගේ අවශ්‍යතාවයට මිස පෞද්ගලික වාසියකට නෙවෙයි කියලා තමන්ගේ හදවත් වලට අත තියලා කතා කරන්න තමන්ට පුළුවන් වෙන්න ඕන. ඒ කාර්යභාරය තමන් ඉටු කරලා තියෙනවා නම් අපට අපිට කිසි ජනතාව ඉදිරියට යන්න කිසි බියක් විය යුතු නැහැ. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව පැවසීය. ගිනි නිවීමේ ඒකකයන්ට හා ආපදා කළමනාකරන මධ්‍යස්ථානවලට ගිනි නිවීමේ යන්ත්‍ර සහ පළාත් පාලන ආයතනවලට දුමායන යන්ත්‍ර ප්‍රදානය කිරීම වෙනුවෙන් උත්සවය සංවිධානය කර තිබුණේ. රුපියල් මිලියන 12.5ක වටිනාකමින් යුත් දුමායන යන්ත්‍ර 50ක්ද රුපියල් මිලියන 95ක් වටිනාකමින් යුත් ආපදා රථ 25ක්ද මෙහිදී පරිත්‍යාග කෙරින. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහායද මීට ලැබී තිබින. මැති ඇමතිවරු කිහිප දෙනෙක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. නෙදර්ලන්ත තානාපතිනි එල්.එම්. කුයිනාරේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය එෆ්.ආර්. මෙහෙතා යන මහත්ම මහත්මියහුද උත්සවයට එක්ව සිටියහ.